හිතමාව සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර අසකෙන් රඳවාදේ මුමුණා කියන්නේ නල රැලි කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් පල යෞවනී. Hi guys, welcome back to my YouTube channel. අද මම යනවා solo date එකක්. solo date එකක් කිව්වට අද මට යන්න වෙලා තියෙනවා අපේ ඉස්කෝලේට. ෆෝම් එකක් බාර දෙන්න. ඒකයි මේ ගමනම අද යන්න දාගත්තේ. හැබැයි එතනදී සිටුේෂන් එකත් එක්ක ඒ වීඩියෝස් නම් මට ඔයාලට ගන්න බැරි වෙයි. ඒත් එක්කම මට අද අපිට බොඩු වගේක් ගන්න යන්න තියෙනවා. ඔයාලා බලන් ඉන්නකෝ අද මම මොකද කරන්න කියලා. මං කරන්න හරි මාස දෙයක් තමයි ගෙදර ආවම තනියම මෙහෙම කොහේ හරි ඇවිදින්න යන එක. කැම්පස් එකේ ඉඳන් ගෙදර එන්නෙම මෙහෙම දවසක තනියම කොහේ හරි ඇවිදින්න යන්න හිතාගෙනමයි. මොකද මම ගොඩක් වෙලාවට ගෙදර එන මාසෙකින් මාසෙකමාරකින් වගේනේ. අපේ කැම්පස් එකේ ඉඳන් අපේ ගෙදරට එන්න පැය 7ක් 8ක් වගේ යනවා. ඒ නිසා ඉතින් හැම වීකෙන්ඩ් එකෙම ගෙදර එන්න ටිකක් අමාරුයි. ටිකක් තිග නිවාඩුවක් වගේ ආවොත් තමයි අපිට ඉතින් ගෙදර එන්න වෙන්නේ. ඒත් ඉතින් එන හැම නිවාඩුවකම වගේ එක දවසක් හරි මම මෙහෙම තනියෙන් ඇවිදින්න යන්න දාගන්නවා. කිව්වත් වගේ මට ඔයාලට ඉස්කෝලේ වීඩියෝස් නම් අරන් එන්න බැරි වුණා. මම ආවා shopping කරන්න. මෙතනට ආවම නම් මොකද්ද ගන්න ආවේ කියලාත් අමතක වෙනවා. අද මං ආවේ බ්ලවුස් ටිකක් ගන්න. ඔයාලා බලනවා ඇති මොකද මම මේ එකම වගේ ක්‍රොප් ටොප් ටිකක් අරගෙන කරන්න කියලා. මගේ හිතේ යන්නේ ප්ලේන් කලර් ඇඳුම් වලට. ඒකයි මම මේ එකම ක්‍රොප් ටොප් ටිකක් බල ඉන්නේ. මේ වගේ මොකක් ගන්නද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ guys. ඔයාලා පහලින් කමෙන්ට් කරන් යන්නකෝ බලන්න මට මේ ටිකකින් වැඩිපුරම මැච් වෙන්නේ මොන කලර් එකද කියලා. මං ඊළඟට යන්න ඕන මට ෆවුන්ඩේෂන් එකක් ගන්න. මොකද මං දැන් යූස් කරන ෆවුන්ඩේෂන් එකේ කලර් එක මට මැච් වෙන්නේ නැහැ. මේක නම් මට මැච් වෙයි කියලා හිතෙනවා. මම චෙක් කරලා බලමුකෝ නේද? මගේ ලක් එක කියන්නේ ෂොප් එකේ ඉඳන් එළියට එනකොටම හොඳටම වැස්ස. දැන් නම් පොඩි නෙස්කැෆේ බඩගින්නකුත් එනවා. නෙස්කැෆේ එකක් බොන්න ඕනි කියලා හිතුන ගමන් මං ආවා PNS එකට. මේ වැස්සේ සීතලේ රස්නෙට නෙස්කැෆේ එකක් බොන්න. දැන් චුට්ටක් මහන්සි ඒ වුණාට මේ වගේ දවස්වලට මං හරි ආසයි. ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එකට හිතේ තියෙන ප්‍රශ්න වලට අපි ලොකුවට උත්තර හොයන්න හැදුවට අපි කවුරුත් දන්නේ නැහැ මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ අපි ළඟමයි කියලා. අපි කරන පොඩි පොඩි වෙනස් දේවල් වලට පුළුවන් ඒ හැම ප්‍රශ්නයක්ම නැති කරලා දාන්න. කවුරු හරි ස්ට්‍රෙස් එකේ ප්‍රශ්න වල හිර වෙලා එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රශ්න බෙල්ලා ඉන්නේ නැතුව ජීවිතේට මේ වගේ පොඩි පොඩි වෙනස් දෙයක් කරලා බලන්න. සමහර විට ඒකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක නැති වෙලාම යන්න පුළුවන්. එහෙනම් ඉතින් අද මට යන්න වෙලාව හරි. මං අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි. Once again, and first of all, don't forget to subscribe my channel.